ප්‍රාර්ථනා කරනවා වාසනාවන්ත සුබ දවසක් කරන්න කියලා ඔයාලා හැමෝටම අදත් ඔයාලට අරගෙන ආවේ අරාබි රෙසිපි එකක් තමයි අරාබි බ්‍රෙඩ් එකක් මේක කේක් එකක් වගේ. ඉතින් එළවලු හැම එකතු කරලා සාතර දාලා හදාගන්න රසම රස කේක් ස්ටයිල් එකට බ්‍රෙඩ් එකක්. අපි බලමු මේක කොහොමද හදාගන්නේ කියලා යමු වීඩියෝ එකට. වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා තවමත් මාලි ඩී සිල්වා කියන මගේ YouTube channel එක subscribe කරලා නැතිනම් subscribe කරන්න. ළඟින්ම තියෙන notification bell එකත් all දාලා තියාගන්න. එතකොට තමයි ඔයාලට වටිනා වීඩියෝ එකක් ඉක්මනින්ම ලැබෙන්නේ. අපිට අවශ්‍ය වෙනවා බිත්තර ගෙඩි 3යි, සාතර හැඳි 3යි, මේස හැඳින් 3ක්, යෝගට් කෝප්පයක් සහ ඔලිව් ඔයිල් යෝගට් කෝප්පෙන් එකක්. ඉස්සරලාම බිත්තර ගෙඩි 3 සහ යෝගට් කෝප්පේ යෝගට් කෝප්පෙම ඔලිව් ඔයිල් කෝප්පයක් එකතු කරගන්නවා. ඊට පස්සේ මේක වික්ස් එකකින් හොඳට කලවම් කරන්න ඕන. මික්ස් කරන්න ඕන විනාඩි 4ක් විතර. හරිම ලේසි මේක හදන්න. ඉක්මනින් හදාගන්නත් පුළුවන්. මේ තියෙන්නේ විනාඩි 4ක් කලවම් කරගත්තට පස්සේ පාන් පිටි මිසරින් කප් එකෙන් එකක් එකතු කරගන්නවා. ඊට පස්සේ සාතර පුරෝල මේස හැඳි 3ක් එකතු කරගන්නවා මේස හැඳින්. මේ විදිහට එකතු කරගන්නවා. ඊට පස්සේ බේකින් පවුඩරුත් තේ හැඳි එකක් එකතු කරගන්නවා. ලුණු මම එකතු කරගන්නේ තේ හැඳි එකක්. දැන් මේකත් අපි වික්ස් එකකින් හොඳට කලවම් කරන්න ඕන විනාඩි 4ක් විතර. ඒකත් හොඳින් කලවම් කරන්න ඕනේ. ඔයාලට හැන්දකින් එහෙම නැතිනම් හෑන්ඩ් බීටර් එකකින් ඔයාලට පුළුවන් මේක අතින් කලවම් කරන්න. මැෂින් අවශ්‍ය වෙන්නේ නැහැ. එච්චර ගොඩාක් මේක සොෆ්ට් එකට අවශ්‍ය වෙන්නේ නැහැ. මේ විදිහට විනාඩි 4ක් කලවම් කරලා විනාඩි 5ක් 10ක් විතර වහලා පැත්තකින් තියා ගන්නවා. ඊට පස්සේ තමයි අපි මේක තැටියකට දාලා බේක් කරන්නේ. ඔයාලට හොඳින් පේනවා සාතර සහ පාන් පිටි මිශ්‍රණය හොඳින් කලවම් වෙලා තියෙන්නේ. විනාඩි 10කට පස්සේ මම මේ වගේ රවුන්ඩ් තැටියකට එකතු කරගන්නවා බටර්. ඊට පස්සේ තමයි අපේ මිශ්‍රණය මේකට එකතු කරලා හොඳින් තට්ටු කරගන්න ඕනේ. මේක ගොඩාක් උසට හදන්නේ නැහැ. ටිකක් අඟල් එකමාරක් විතර උසට තමයි තියෙන්නේ. අර කේක් එක වගේ ලොකුවට නැහැ. ඒ වගේම මේක ගොඩාක් පිපිලා එන කේක් එකකුත් නෙවෙයි. ඉතින් මේක සාමාන්‍ය බ්‍රෙඩ් එකක්. අලුත් විදිහකට හදලා බලන්න පුළුවන් ඕගොල්ලන්ට. සෙන්ටිග්‍රේඩ් අංශ 180ට විනාඩි 25ක් 30ක් අතර කාලයක් මේක බේක් කරගන්න ඕනේ. මේ තියෙන්නේ විනාඩි 25කට පස්සේ. ඉතින් 25ක් 30ක් අතර තමයි කාලය ගත වෙන්නේ. ඊට පස්සේ අපි මේසෙට සරසන්න ලෑස්ති කරන වාදනය මම මේ වගේ එකක් ගත්තේ ෆයිරෙක්ස් එකක්. ඒකත් රවුම් එකක් ගත්තේ. ඒක අනිත් පැත්ත හරවලා කේක් එක අපි අරගන්නවා. ඊට පස්සේ මේ තියෙන්නේ ලෙබ්නා චීස් එක. දැන් මේක සම්පූර්ණ මේක වැහෙන්න අතුරන්න ඕන. හැන්දකින් වලට පුළුවන් මේක සාමාන්‍ය රවුමටම සම්පූර්ණ පිරෙන්නේ නැතුව චුට්ටක් අඟල් කාලක් විතර ඉතුරු වෙන්න රවුමට මේක සම්පූර්ණයෙන්ම වැහෙන්න ලෙබ්නා චීස් දාගන්න. ඊට අමතරව අපිට මේකට අවශ්‍ය වෙනවා කළු පාට ඔලිව් ඇට ඉවත් කරපු ඔලිව් පෙති. ඒ වගේම බේබි ටොමැටෝ චෙරි ටොමැටෝ එහෙම නැතිනම් කියන්න පුළුවන් චෙරි ටොමැටෝ කියලා. ඒක දෙකට කපලා ලෑස්ති කරගන්න. ඒ වගේම කියුකුම්බර් අරාබියෙන් කෙයාර් කියලා කියන්නේ. ඉතින් කෙයාරුත් පෙති කපාගෙන පැත්තකින් තියාගෙන තියනවා මේ වෙනකොට. මේක සරස ගන්න තමයි තියෙන්නේ. ඊට පස්සේ අපි මේ විදිහටම කපලා මේසෙට තියන්න පුළුවන්. කන්න ඕගොල්ලන්ට පිළිගන්නවන්න පුළුවන්. මේ තියෙන චෙරි ටොමැටෝ දෙකට කපලා මෙන්න මේ විදිහට සරස ගන්න පුළුවන් ඕගොල්ලන්ට. ඊට පස්සේ කෙයාර් පෙති වටේට සරසගෙන මැදට අපි එකතු කරගන්නවා ඔලිව්. ඉතින් ඔයාලට පුළුවන් බ්ලැක් ඔලිව් එහෙම නැතිනම් ග්‍රීන් ඔලිව් ඇට ඉවත් කරපු එක මැදට තියලා සරස ගන්න. කැමති විදිහකට ඔයාලට පුළුවන් මේක කැමති දේවල් තියලා එළවලු වලින් සරස ගන්න. මෙන්න මේ විදිහට තමයි අවසන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලට ගොඩක් වැදගත් වෙයි කියලා මේ වීඩියෝ එක අලුත් ක්‍රමයකට ඔයාලට අරාබි බ්‍රෙඩ් එකක් හදාගන්න. ඔන්න ඉතින් හදාගෙන ඉවරයි. අවසානයේ දැන් ඔයාලට තියෙන්නේ මේක කෑලි කපලා කන්න තමයි. හරිම ලස්සනට තියෙනවා. මේක බ්‍රෙඩ් එකක් වට පැණි රස එකක් නෙවෙයි. ඉතින් අරාබි සාතර බ්‍රෙඩ් මේක. මෙන්න මේ විදිහට තමයි. මම හිතනවා මේ වීඩියෝ එක ඔයාලට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. වැදගත් වුණා නම් තවත් යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ගිහින් එන්නම්. Don't forget subscribe and like share. Thank you for watching my video. God bless all my friends. See you next video. Bye bye.